සුබදවසක් වේවා සියලු දෙනාට. අපි අද ඇවිල්ලා ඉන්නේ රත්නපුර දෙමුමාවත. දෙමුවාවත. දෙමුමාවත. රත්නපුර දෙමුමාවත මේ බාබු මාමා හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් අපෙන් ගොඩක් අය අහනවා පැරණි ක්‍රමයට ගල් පුච්චන්නේ කොහොමද? හොඳ කෙනෙක් හඳුන්වා දෙන්න කියලා. බාබු මාමා ගැන මම හිතන්නේ අවුරුදු ගාණක් මැණික් පුච්චනවා. අපි බාබු මාමා අහලා බලමු කොහොමද අපිට සම්බන්ධ සම්බන්ධ වෙලා ගල් පුච්ච ගන්නේ කතා කරමු. බාබු පොඩක් කියන්නකෝ අපිට මොකද කොහොමද? මම දැන් ඉතින් මේක තමයි එදා නම් මේක තමයි පරණම ක්‍රමය. ඔව්. මේකට ගහන ක්‍රම යන්නේ නැහැ. ඔව්. හරිද? මම ඉතින් බදාම ගල අරන් ආවොත් ඔව්. බදාම තියලා ගල පොඩොන් තියලා ඔව්. රෑ දෙකක් තුන හතරක් පහක් ගහනවා. සාමාන්‍ය මොන වගේ ගල්ද බාබු පුච්චන්නේ? දාකොට්ටු. ඔට්ටු. දාකොට්ටු රතු පුච්චනවා දම්වන ගල. ඔව්. ජාගුම් පුච්චනවා. ඔව්. ජාගුන් ඔට්ටු ඒ වගේ ගල් තමයි පුච්චන්නේ. සාමාන්‍ය මේ දැන් අපිට දුර ඉඳන් එන කෙනෙක්ට ඇවිල්ලා දවසින් කරගන්න පුළුවන් එහෙම කාල සීමාවක් තියෙනවද? පුළුවන් ගල බල ටයිම් එක කියාගේ මට. ගල බලලා තමයි කියන්නේ ටයිම් එක කොච්චර කාලයක් යනවද කියලා. දැන් අපි මම ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මම කොච්චර කාලයක් කරනද ව්‍යාපාරයට? මම දැන් අවුරුදු 60ක් වෙනවා. මම අවුරුදු 16 කාලේ මේ පුරුදු වුණේ. අවුරුදු 16 නම මැණික් මේ මේක තමයි කරන්නේ. මැණික් පුච්චන එක තමයි කරන්නේ නේද? මම එතකොට මේ අපි සාමාන්‍යයෙන් මේ ගල් දැන් අපි ආධුනිකයෝ ගොඩක් ඉන්නවනේ. ආධුනිකයන්ට ඇත්තටම දැන් ගල් අරන් එනකොට මොන වගේ ගල්ද ගේන්න පුළුවන්? ඇත්තටම මේ සාමාන්‍ය එළිය එයි කියලා හිතන. ඉතින් දාකොට්ටු තමයි මම වැඩි පුච්චන්නේ. ඩාක්කොට්ටු. ඔව්. ආහා. රතු දම්වන ගල තියෙන රතු දම්පාට එක ඒක පුච්චනවා. රතු ගලේ නිල් තියෙන ඒවා නිල්ට යවනවා. ඒව ඉවත් කිරීම හැකියාවක් තියෙනවා. තියෙනවා. ජාගුම් ඔව්. ඒක පුච්චන පුෂ්ප පාට එන්නේ. ජාගුන් පිච්චුවම කහ පාට යලෝ පුෂ්පනාග පාට වගේ ගතියට එනවනේ. අයව කිරීම හැකියාවක් තියෙනවා. තියෙනවා. ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් බාබු මාම ඉන්නේ මේ රත්නපුර විස්තර අපි දෙමුවාවත. දෙමුමාවත. හරියට පොඩක් කියනකො මාළි. එතන තියෙන ඕක හන්දේ දෙන්නේ. ඔව්. ඊළඟ කඩේ ඉතින් බෑලා. ඔව්. පාරේ දෙකටම මම කුණ ගෑන් පරිදි පළයට දෙන්නේ දෙමුවා මේ හන්දියට. මාමේ නම්බරෙකුත් තියනවද? නම්බරයක් තියෙනවා. අපි ෆෝන් නම්බර එකත් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මාමට කතා කරලා ඉන්න ඔයගොල්ලන්ට මේ පැරණි ක්‍රමයට අපේ ට්‍රැඩිෂනල් එකේ පැරණි පාරම්පරික ක්‍රමයට ඔයගොල්ලන්ට මැණික් ගලක් පුච්ච ගන්න පුළුවන් සහ බාබු මාමට කියලා පෙන්නලා ගල අතර ගත්තම කියන්න පුළුවන් මේ ගල මේ ටයිම් එක කියන්න පුළුවන් පුච්චන්න පුළුවන් ගලක්ද බැරි ගලක්ද කියලා හඳුනා දීම හැකියාවකුත් තියෙනවානේ. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න මේ බාබු මාමත් එක්ක මේ මම බාබු මාමගේ නම්බරේ දාලා තියන්නම්.